රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකයන්ගේද වැටුප් ඉහළ නැංවීමට යෝජනා කරලා තිබෙනවා. ඔබ දන්නවා අපි රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන අතරෙම අයවැයෙන් ඒ යෝජනා ඉදිරිපත් කරලා තිබුණා. ඒ අනුව පා සඳහන් පරිදි ජාතික අවම මාසික වේතනය සහ ජාතික අවම දෛනික වේතනය සංශෝධනය කිරීමටත් ඊට අදාළ අනෙකුත් නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමටත් කම්කරු මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. ඒ අනුව 2025 අප්‍රේල් මාසයේ පළවෙනිදා ඉස්සරන් ක්‍රියාත්මක වන පරිදි රුපියල් 17500කට පවතින ජාතික අවම මාසික වේතනය රුපියල් 27000 දක්වා රුපියල් 9500ක වැඩි කරන්නට යෝජනාවක් ඉදිරිපත් කරා. ඒ යෝජනාව සම්මත වුණා. 2025 අප්‍රේල් 1 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික අවම දෛනික වේතනය රුපියල් 700 සිට රුපියල් 1080 දක්වා රුපියල් 380කින් වැඩි කරන්නට ඉහළ නංවනට යෝජනා කළා. ඒ යෝජනාව සම්මත වුණා. 2026 ජනවාරි 1 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 27000 සිට රුපියල් 30000 දක්වා මාසික රුපියල් 3000කින් ජාතික අවම මාසික වේතන ඉහළ නැංවීමට යෝජනා ඉදිරිපත් කරා. ඒක සම්මත වුණා. 2026 ජනවාරි 1 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික අවම දෛනික වේතනය රුපියල් 1080 සිට රුපියල් 1200 දක්වා රුපියල් 120කින් ඉහළ නංවන්නට යෝජනා කර ඒක සම්මත වුණා. කියන්නේ අප්‍රේල් මාසයේදී ජාතික අවම මාසික වේතනය රුපියල් 17500 සිට 27000 දක්වා වැඩි වෙනවා. 2026 ජනවාරි 1 වෙනිදා ඉඳලා ඒ රුපියල් 27000 රුපියල් 30000 දක්වා වැඩි වෙනවා. අවම දෛනික වේතනය මේ අප්‍රේල් 1 වෙනිදා රුපියල් 700 ඉඳන් 1080 දක්වා වැඩි වෙනවා. 2026 ජනවාරි 1 වෙනිදා 1080 ඉඳලා 1200 දක්වා වැඩි වෙනවා. මේක පෞද්ගලික අංශයේ සේවකයන්ට තමයි මේ ප්‍රතිලාභය හිමි වෙන්නේ.